Hi everyone, welcome back to my YouTube channel. ඉතින් මගේ නම පියෝ. මං ගැන කිව්වොත් මම මේ සැරේ 2025 A level ලියලා ඉන්න මම කරේ ටෙක් ස්ට්‍රීම් එකෙන්. එතකොට මම අද මේ ගෙනාපු vlog එක මම ගෙනාවේ 2026-27 නංගිලා මලිලාට චූටි උදව්වක් වෙන විදිහට මට ඒ ලෙවල් ලියලා ඉවර වුණාට පස්සේ මොනවද දැන් හිතෙන්නේ අපි ඒ කාලෙට වැඩ කරන්න ඕනි කොහොමද ඒ වගේ චුටි දේවල් ටිකක් කියන්න තමයි මම අද vlog එක ගේන්න හිතුවේ. මොකද නංගිලා මලිලා වෙන්න ඇති කමෙන්ට් කරලා තිබ්බා 2026-27 අයට අනයාගේ වීඩියෝ එකක් ගේන්නකෝ කියලා. ඉතින් මම මේ නම් මට BST ප්‍රැක්ටිකල් තිබ්බ දවස්වල ගත්ත වීඩියෝස් ටිකක් තමයි මම වීඩියෝ එකට දාලා තියෙන්නේ. ප්‍රැක්ටිකල් දවසක මම ප්‍රැක්ටිකල් වලට රෙඩි වුණ දවසේ ගත්ත වීඩියෝස් ටිකක් තමයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් ඒ ටිකත් බලන ගමන් අපි එහෙනම් චුට්ටක් කතා කරමු. 2026 ඒ කියන්නේ මේ අවුරුද්ද එක්සෑම් ලියන නංගිලා මලලාට තව තියෙන්නේ මාස 5ක් වගේ කාලයක්නේ. කොහොමත් අගෝස්තු වල වගේ එක්සෑම් තියෙයි ඔයාලට. 2027 අයට නම් තව කොහොමත් අවුරුද්දකට වැඩිය වගේ කාල තියෙනවනේ. එහෙමයි කියලා වැඩ කරන්න නැතුව ඉන්න එපා. 2026 අයට කියන්නේ මේ මාස 5 උපරිම මහන්සි වෙන්න. ඒ කියන්නේ මම නම් කියන්නේ සබ්ජෙක්ට් තුන බැලන්ස් කරන්න. එක සබ්ජෙක්ට් එකකට විතරක් අනේ මම මේ සබ්ජෙක්ට් එකට ආසයිනේ එහෙම කියලා එක සබ්ජෙක්ට් එකක් බදාගෙන ඒකටම වැඩ කරන්න එපා. මොකද මේ මගේ එක්ස්පීරියන්ස් වලින් කියන්නේ මම එහෙම වැඩ කරේ. මම BST වලට ආසයි. ඒ හින්දා මම BSTම පාඩම් කරා. BST වල ප්‍රශ්න වලට උත්තර ලිව්වා, පේපර්ස් කරා, ෂෝට් නෝට් හැදුවා, ගොඩක් දේවල් කරා. ඒ වුණාට මම SFT වලට මුකුත්ම කරේ නෑ. ක්ලාස් එකේ දෙන වැඩ ටික විතරයි. ක්ලාස් එකට යනවා, ක්ලාස් එකේදී වැඩ කරනවා, ගෙදර ඇවිත් කරන්න වැඩ ටිකක් දුන්නොත් ඒ ටික කරනවා. එච්චරයි. IT වලටත් සාමාන්‍ය විදිහට වැඩ කරා, පේපර්ස් එහෙම කරා. බට් ලොකුවට මහන්සි වුණේ නැහැ. මම එක්සෑම් ලියනකොට මට SFT පේපර් එක ගොඩාක් අමාරු වුණා. BST පේපර් එක ලේසි වුණා. IT පේපර් එක සාමාන්‍ය විදිහට ලිව්වා. මම පාඩම් කරපු විදිහ ගැන කිව්වොත් මම ගොඩක් කලාවට පාඩම් කරේ රැට. ඒ කියන්නේ පාන්දර 1-2 වගේ වෙනකන් සාමාන්‍යයෙන් මම වැඩ කරා. මට දවල්ට වැඩ කරන්න අමාරුයි. ගොඩක් කලාවට ක්ලාස් ගිහින් එහෙම ගෙදර එද්දිත් රැ වෙනවනේ. ඊට පස්සේ ඉතින් ඒකින් ඇවිල්ලා රැට තමයි වැඩ කරේ. ගොඩාක්ම පේපර්ස් කරේ. පාස් පේපර්ස්ම තමයි. අනිත් එක වැදගත්ම දේ තමයි ටයිම් ටේබල් එකකට සාමාන්‍යයෙන් වැඩ කරන්න අමාරුයිනේ. මට ටයිම් ටේබල් එකට වැඩ කරන්න බෑ. ඒ හින්දා අපි දවසේ වැඩ පටන් ගන්න ලෑස්ති වෙනකොට මේ දවසට මේ වැඩ ටික කරනවා කියලා පොඩි ටු-ඩු ලිස්ට් එකක් හදාගන්න. කියන්නේ මහා ලොකු වැඩ දාගන්න එපා. සමහරට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් වැඩ ටික දාගන්න. මුලදී පොඩ්ඩක් කරලා කියන්නේ පොඩ්ඩක් දාගන්න. පස්සේ කරන වැඩ ප්‍රමාණය වැඩි කරගන්න. මගේ අර ෂෝට් වීඩියෝස් වල ඇති පොඩ්ඩක් මම වැඩ කරපු විදිහ ඒ ලෙවල් කාලේ පාඩම් කරද්දීම දාපු ෂෝට් වීඩියෝස් ගොඩක් තියෙනවා. ඒව දකිද්දිත් ඇත්තටම මට දැන් ආස හිතෙනවා. ඒ කාලේ මෙහෙම වැඩ කරානේ කියලා හරි මතක විදිහට ඒවා තියෙනවානේ. ඉතින් දැන් 2026 අයට නම් තව මාස 5ක් වගේ කාලයක් තියෙනවානේ. සමහරව ඉතින් ඔය කාලෙත් හිතනවා අනේ තව මට කල් තියෙනවානේ. තව චුට්ටක් එක්සෑම් ලඟ වුණාම පාඩම් කරනවානි කියලා ඉන්නවා. හැබැයි ඔයා දැමම පාඩම් කරන්න පටන් ගන්න. මොකද එතකොට ඔයාට අර එක්සෑම් ලඟ වෙද්දී දැනෙන ස්ට්‍රෙස් එක පීඩනේ ඒවා එතකොට අඩුයි. මොකද තමන් කලින් වැඩ කරලා තියෙන්නේ කියලා දන්නවනේ. පේපර්ස් කරද්දී උනත් මතක් වෙනවා කලින් මේවට උත්තර ලිව්වා. මෙහෙමයි. අපි දැන් සමහරු කියනවානේ මටත් ඒක තිබ්බා. දැන් අපි කලින් පාඩම් කරපු ඒවා ආයෙ ටික කාලෙකින් බලද්දී මතක නැහැ. කොච්චර පාඩම් කරත් වැඩක් නැහනේ. අනේ මට මතක නැහැනි කියලා තමයි ගොඩක් අය කියන්නේ.
ඒකත් ඇත්ත තමයි. මොකද අපි එක පාරක් පාඩම් කරාට ඒ දේවල් ඔළුවට යන්නේ නැහැ, හැමදාම මතකේ තියෙන්නේ නැහැ. ඒක අපි ගැඹුරු මනසට දාගෙන එහෙම තියාගත්තොත් සමහර දේවල් තියෙනවානේ කොච්චර කාලෙකින් බැලුවත් මේ දේ මතකයි. ඉතින් ඒ වගේ හැමදේම මතක තියාගන්න බෑ. ඉතින් ඒකට අපි එක එක ට්‍රික්ස් පාවිච්චි කරලා මතක තියාගන්න උත්සාහ කරන්න ඕනේ. එක පාරක් නිකන් ඔහේ ටියුට් එක උනත් නෝට් එක උනත් කියවගෙන ගිහින් වැඩක් නැහැ. කියවලා ෂෝට් නෝට් ගහලා හයිලයිට් කරලා ඒ වගේ ඒ කොටසෙන් අදාළ කොටස තෝරගෙන ඔයාලට පුළුවන් නම් ලෙසන් විදියට කියන්නේ පාඩමක් අරගෙන ඒ පාඩම සම්පූර්ණයෙන් පාඩම් කරලා ඉවර වෙලා ඒකේ ෂෝට් නෝට් එකවත් ගහලා ඊට පස්සේ පේපර්ස් පාස් පේපර්ස් එහෙම තියෙනවනේ ඒ පාස් පේපර්ස් වල ඒ පාඩම් වලින් ඇවිත් තියෙන ප්‍රශ්න කරන්න. එතකොට ගොඩාක් දුරට සාර්ථකයි ඒක. තව ඔයාලට කල් තියෙනවනේ. තව මාස 5ක් කියන්නේ ඇත්තරම ලොකු කාලයක්. ගොඩක් අය කොච්චර ඒ ලෙවල් කරන හොඳ රිසල්ට් එකක් දාන කෙනෙක් වුණත් ඒ කාලේ මේ මාස 5 හොඳටම ඇති ඔයාලට පාඩම් කරලා හොඳ රිසල්ට් එකකට යන්න. ඉතින් ඒ හින්දා දැම්මම පටන්ගෙන කරන්න. පුළුවන් තරම් වැඩ කරන්න. තව කාල තියෙනවනේ කියලා හිතලා ඉන්න බලන්න එපා. දවසකට පොඩ්ඩ හරි වැඩ කරන්න. නිකාම්ම ඉන්න එපා. ඔහේ ක්ලාස් ගිහින් ඇවිත් ඉදාගෙන ආය අනිත් පහුවෙනිදට නැගිටලා ක්ලාස් ගිහින් ඇවිත් එහෙම තේරුමක් නෑනේ. ඒ හින්දා හැමදාම දවසට පොඩ්ඩක් හරි වැඩ කරන්න. ස්කූල් එකේ හරි ක්ලාස් එකේ හරි එදා දවසේ උගන්වන ටික ගෙදර ඇවිත් පාඩම් කරන්න. පේපර්ස් කරන්න. පුළුවන් තරම් පේපර්ස් කරන්න. ඒක තමයි තියෙන සාර්ථකම ක්‍රමය. ඒ කියන්නේ පේපර්ස් කරද්දී අපිට එක එක විදිහේ ප්‍රශ්න අහුවෙනවනේ. දැන් මේ සැරේ 2025 එක්සෑම් එක ගත්තම පොඩ්ඩක් අර පේපර්ස් වල ස්ක්‍රැච් එක එහෙම වෙනස් කරලා තිබ්බා. කලින් ආපු රටාවටම පේපර්ස් ඇවිත් තිබ්බේ නැහැ. IT එහෙම HTML නැතුව තනිකර PHP වලින් එහෙම තමයි ඉතින් ඇවිත් තිබ්බේ. ඒක නිසා අර එක්සෑම් පාස් පේපර්ස් වල ඇවිත් තියෙන්නේ මේ පාඩම් වලින් විතරයිනේ කියලා විතරක් එහෙම ඒ අදාළ පාඩම් ටිකම විතරක් පාඩම් කරන්න යන්නත් එපා. අනිත් පාඩම් ඒවත් කරන්න. ඉතින් මම තව ඉස්සරහට ඔයාලට තව ට්‍රික්ස් අරගෙන එන්නම්. අදට මම වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. බයි හැමෝටම. thank you for watching. ඉතින් හොඳට පාඩම් කරලා හැමෝටම හොඳ රිසල්ට් එකක් ලැබෙන්න දාන්න පුළුවන් වෙන්න කියලා මම විශ් කරනවා.